මැද පෙරදිග ජීවත් වෙන කට්ටියට නම් මේ ගෙවෙන්නේ ජීවිතේ සුන්දර කාර්තුවක් නම් නෙමෙයි. ඔයාලා අපි හැමෝම දන්න විදිහට මොනතරම් අමාරු අපහසුකම් තිබුණත් එදිනදා වැඩ කටයුතු අපිට කරන්නම වෙනවා. ඉතින් වෙනදා වගේම අදත් උදේම නැගිටලා මමත් මේ වැඩට යන්න හදන්නේ. ජීවිතේ සමහර දවස් හරි අපහසු වුණත් සතුටින් දරා ගන්නම වෙනවා අපිට. ඒ අපිට අපි දකින හීන බලාපොරොත්තු නිසාම නෙමෙයි. අපේ වටා ඉන්න පිරිස නිසා. අපේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ, හස්බන්ඩ් හෝ වයිෆ් මේ අපි වටා ඉන්න පිරිස නිසා අපිට මේ දේවල් දරාගෙන ඉස්සරහට යන්නම වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඉවසීමෙන් දරාගෙන ඒ අභියෝගවලට මුහුණ දීගෙන ඉස්සරහට යන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. හැමදාම වගේ පුරුදු විදිහටම උදේම ඔෆිස් එකට ඇවිත් වැඩ ටිකක් කරලා අපි ඔක්කොම ආවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. නේද ජීවිතේ සමහර තැන්වලදී කඩාවැටීම් වලදී අපිට ශක්තියක් වෙන සමහර යාළුකම් අපිට හරියට ආශිර්වාදයක් වගේ. පිටරටක ජීවත් වෙන අයට නම් ඒක මහ මෙරක් තරම්. මොකද සහෝදරයෝ නෑදෑයෝ නැති තැනක ඒ දැනෙන සහෝදර බැඳීම හිතට පුදුම තරම් සහනයක්. වැඩ කරන්න. මේ දවස් ටික නම් හරිම පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ දවස් කීපයක්. මොකද හැම කෙනාම මෙන්ටලි වැටිලා ඉන්න වෙලාවක් නිසා ඔයත් හදියටම වැටිලා හිටියත් තව කෙනෙක්ව තේරුම් අරගෙන එයාගේ හිත හැදෙන විදිහට එයාව පොසිටිව් වයිබ් එකකට ගන්න පුළුවන් කෙනෙක් නම් ඔයාගේ ජීවිතේ 100%ක් නැතත් ඔයා මිනිස්සෙක් විදිහට ඔයාගේ ජීවිතේ ඔයා දිනලා ඉවරයි. මේ දවස්වල රාමසාන් නිසා අපිට ලන්ච් බ්‍රේක් එක 1 hour දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉක්මනට කාලා ආයෙත් වැඩ පටන් ගන්න යන්න ඕනි. මේ තියෙන වැඩ ටිකත් හිමින් කරන ගමන් තව දෙයක් ඔයාලට කියන්නම්කෝ. ජීවිතය කියලා කියන්නේ එක්තරා විදිහක පරීක්ෂණයක්. කාලෙන් කාලෙට අපිට එක එක අභියෝග වලට මුහුණ දෙන්න කීපයකට කලින් කොවිඩ් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෑතකදී ස්වාභාවික ව්‍යසනයකට මුහුණ දෙන්න වුණා. ඒ වගේම මේ දවස්වල අපිට රටවල් එකතු වෙලා කරන යුද්ධයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් මේ අභියෝග වලට මුහුණ දුන්නොත් තමයි අපි අපේ ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. සතුට දුක ජයග්‍රහණය සහ අසාර්ථකත්වය යන සියල්ලංගෙම පිරුණු ගමනක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඔයාලා අපි හැමෝටම ඒ ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් මම ගෙදර ඇවිත් මහන්සිය යන්නත් එක්කම මගේ තේ එක හදාගෙන ඒක බොන ගමන් රයිස් එකකුත් හදන්න පටන් ගත්තා.
කෑම හදලා ඉවර වෙලා නිවෙන්න තියලා බොක්ස් වලට දාගත්තා. මොකද මට පහසුයි වෙලාව ඉතුරු කරගන්න ඒ විදිහට බොක්ස් වලට දාගත්තාම. ඉස්සරහට කරන්න මට ලොකු වැඩක් තියෙන නිසා මම මේ ඉටිපන්දමකුත් පත්තු කරගෙන ඒ වැඩේ පටන් ගන්නයි යන්නේ. මට ඔයාලට කියන්න බැරි වුණානේ මේ ඉටිපන්දම මට හම්බුනේ gift එකක් විදිහට. කාන්තා දිනයේ දවසේ අපේ ඔෆිස් එකේම කෙනෙක් තමයි මේ gift එක අපිට දුන්නේ. එයා හැමෝටම මේ විදිහට gift එකක් දීලා තිබ්බා ඉටිපන්දමක්. ඔන්න ඉතින් මම ඒ ඉටිපන්දමත් පත්තු කරගෙන ලයිට් එකත් ඕෆ් කරලා රිලැක්සින් මියුසික් එකකුත් දාගෙන මගේ වැඩේ පටන් ගන්නයි යන්නේ. මේ මියුසික් එක අහන ගමන් ඉටිපන්දමකුත් පත්තු කරගෙන ඒකෙන් එන සුවඳත් එක්ක මේ වැඩේ කරන ඒක මට නිදහසේ හරියට කරගන්න හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා.